Hello. Hello everyone. I'm at Adoption Day today. It's at the Good Market at Racecourse. Please stop by and have a look at all the cute puppies. ඉතින් මම අද ඉන්නේ Adoption Day Racecourse එකේ Good Market එකේ. ඇවිල්ලා අපිව හමු වෙන්න මෙහි ලස්සන සුනකයන් හුඟක් ඉන්නවා. මාත් සමග මම හිතන්නේ හැමෝම අඳුරන කෙනෙක් ඉන්නවා. මාලිනී බොහොම ස්තුතියි අද ආවට. මාලිනී මොකද්ද කියන්න තියෙන්නේ අපේ ලස්සන ලංකාවේ සුනකයන් ගැන? මුලින්ම කියන්න නම් බොහොම ස්තුතියි මටත් මේ වගේ ආරාධනා කරාට. මොකද මම හැමදාම දකින්න ඔයා කරන මේ ලොකු සේවය ඒක නම් ඇත්තටමයි පුදුම දෙයක්. ඒක මම හැමදාම ඒක අගය කරනවා. මොකද හුඟක් අය හිතන්නේ මේගොල්ලෝ විසි කරන්න ඕනේ කියලා. එහෙම නෑ. මේගොල්ලොත් අපේ ජීවිතවලට ගොඩක් සම්බන්ධ අය. මේගොල්ලන්ගෙන් එක්ක තියෙන ආදරය මම හිතන්නේ ලෝකෙ කිසිම කෙනෙක්ගෙන් ලැබෙන්නේ නෑ. ඉතින් ඒ නිසා මේගොල්ලන් විශේෂයෙන් සලකන්න ඕනේ. මම නම් හැමදාම සතුන්ට තියෙන ආදරය වගේ හැමදාම කියනවා. ඉතින් මම හරි ආසාවෙන් හරි ආදරේ මම වර ගොඩක් ස්තුති කරනවා මේ වගේ වැඩක් කරන එක. මේක ඇත්තම ලේසි නෑ. හුඟක් අය දකින්න පුළුවන් මේක නිකන් ලොකු ප්‍රශ්නයක් හැටියට. ඒ වුණාට මේ වගේ දෙයක් ඇත්තටම ගොඩක් අගය කරන්න ඕන අපි ලංකාවේ හැටියට. මොකද ශ්‍රී ලංකාවේ හුඟක් දෙනෙක් තාම දන්නේ නෑ මේ අයගෙන් තියෙන ආදරය මොකක්ද කියන එක සමාජයට. ඔව් ඇත්තට මේ අනිත් එක අපි ආඩම්බර වෙන්න ඕන මේ අපේම ලංකාවේ සුනකයන්. මම හිතන්නේ දැන් කාලේ හුඟක් අය අර පිටරට සුනකයන් පිටිපස්සේ යනවා. නමුත් අපේම ලංකාවේ ජාතියක් ගැන අපි හැමෝම ඉස්සෙල්ලාම ආඩම්බර වෙන්න ඕන. ඒගොල්ලන්ව සලකන්න ඕන. ඉතින් මේ මම හිතන්නේ මේ පැටියා මාලිනිම බලාගත්ත මේ පැටියෙක්. පැටියා පස් දෙනෙක් බලාගත්ත නේද? 6 දෙනෙක්ගෙන් කලින්ම මගේ යාළුවෝ දෙන්නෙක් ගෙනිච්චා. ඊට පස්සේ තමයි අනික් 4 දෙනාම මම දැන් දන්නවා එක එක්කෙනා ගොඩක් ආදරේ කරන අය මේගොල්ලන්ව ගත්තා. ඉතින් මට හරි සතුටුයි. මොකද ලොකු ඇස්සක් වෙලාවේ මේගොල්ලන්ගේ අම්මා මේගොල්ලන්ව මේ පොඩි මේ පස් තියෙන තැනක දාලා තිබුණේ. මම ඉතින් එදා රෑ අරගෙන එහෙම මම තියාගෙන මේගොල්ලන්ව හැදුවා. දැන් ඉතින් ගොඩක් මේගොල්ලන්ට වයස දැන් මාස 2ක් වෙනවා. අපි මාලිනීටත් ස්තුතිවත් වෙන්න ඕන මේ වගේ දේවල් කරනවාට. මම හිතන්නේ අපි හැමෝම එක් වෙලා මේ වගේ මේ මෛත්‍රියෙන් කරුණාවෙන් ජීවත් වෙන්න පුළුවන් නම් හැම ජීවිතයක් සමග මම හිතන්නේ අපේ ලංකාවේ ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙනවා. මාලිනීටත් පණිවිඩයක් තියනවාද? තව එකක් අනිවාර්යෙන් කියන්න ඕනේ. මගේ ළඟත් ඉන්නවා ගෙදර ඉන්නවා දෙන්නෙක්, හූසෝ ඉන්නවා 6 දෙනෙක්. එකක් මේගොල්ලෝ හැමදෙනාම ගෑනු ළමයි. මොකද හුඟක් වෙලාවට ගෑනු ළමයිට ටිකක් සලකන අඩුයි. ඉතින් විශේෂයෙන්ම ඒක හරියි. ඒ නිසා විශේෂයෙන්ම හුඟක් වෙලාවට අර ගෑනු අය අරගෙන හදනවා. මොකද ඒගොල්ලන්ව හුඟක් වෙලාවට විසි කරනවා. පිරිමින් සත්ව තමයි ඇති කරන්න ඕනේ කියලා කියනවා. නමුත් මගේ ළඟ ඉන්න ඔක්කොම ගෑනු ළමයි. හරි හොඳයි මාලිනී. ඉතින් මම හිතන්නේ ඒවා හුඟක් වැදගත් පණිවිඩ අපි හැමෝටම. ඉතින් මේ ලස්සන පැටියව ගෙදර ගෙනියන්න කැමැත්තක් තියනවා නම් අද මෙහාට එන්න. මේ මාලිනීම බලාගත්ත පොඩි පැටියෙක්. ඉතින් අද මාලිනී මෙහාට ගෙනාවා. තව ඒගොල්ලන්ට මේ ගයක් හොයලා දෙන්න. ඉතින් හුඟක් අය මෙතන ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ට හොඳ ගයක් හොඳ ගයකුයි හොඳ ෆැමිලි එකක් පවුලක් හම්බ වෙයි කියලා. බොහොම ස්තුතියි මාලිනී.